Hi guys, welcome to another gameplay video on my channel. ඉතින් අපි අද ගහන්න යන්නේ මේ drive quest කියන සුපිරි කාර් ගේම් එක. ඉතින් මම මේක ගේන්නේ මගේ ටැබ් එකේ නෙවෙයි ලැප් එකේ ගේන්නේ. මොකද ඩාංගන ඩුංගන. මේක ඉතින් හොඳ ගේම් එකක්. මේ BMW මම හිතන්නේ තියෙන්නේ මේක මම අපේ යාළුවෙක්ගේ channel එක දැකලා තමයි මම ඔයාලට මේ ගේන්න හිතුවේ. ගණන් ගන්න මම උඩ කාලේ වීඩියෝ දැම්මේ නේ. මේක ලෝඩ් වෙන්න යනවා 60 පැයක් විතර. ගණන් ගන්න එපා guys මම මේ ලොකු quality එකකින් වගේ නෙමෙයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මේක ලෝඩ් වෙන්න යනවනේ guys ගොඩක් වෙලා. I think අමතක කරන්න එපා මේ වීඩියෝ එක බලන හැමෝම මගේ channel එක subscribe කරලා like කරලා ඒකට හැපෙත තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාන හැම සැරේකම ඒක notification එකක් විදියට ඔයාලට පෙන්වනවා. තව පැයක් වගේ ඇයි නේ guys මේක load වෙන්න හරි එපා වෙනවා නේද? මම එහෙමයි. සපෝට්ටයි තියෙන්නේ රයිගාල ලෝඩ් වෙන්න. හැමදාම මොම guys මම මේ බ්ලැක් ගේම් එක ප්ලේ කරනකොට හැම වෙලාවෙම ඔක ගොඩාක් වෙලා යනවා ලෝඩ් වෙන්න. හරි guys ඒක ලෝඩ් වුණා. මොකක්ද මන් දන්නේ නැහැ එකපාරට ඔක්කොම 80 ගෙන 100ට ගියා. ඉතින් මේක දැක්ක guys ලැම්බෝගිනියක් Audi එකක් එහෙම තියෙනවා. මං හිතන්නේ අපිට ඉස්සල්ලාම හම්බෙන්නේ BMW එකක්. බලමු. හොඳයි දන්නේ. ඔව් මං කිව්වේ guys මේ අපිට මේකෙන් වාහන සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි BMW ගන්නකොට මොනවාක සිලෙක්ට් කරගන්න බලමු. කොහමද ඒක අඩු වෙන්න ඕනේ සල්ලි ගන්න කොහෙද වෙන්නන්නේ මේ. අඩු වෙන්න ඕනේ මේ ලක්ෂ 100කට අඩු වුණාද අපිට ගන්න පුළුවන්. ඒ සිවික් එක ලස්සනයි වගේ. ඒක ලක්ෂ 180යි guys. මේක සිවික් එකක් නේ guys. මේක කීයද දන්නේ? ඒක 150යි guys. හරි ඉතින් අපි මේ BMW එකෙන් යන්න. ඉතින් තව උදව්වක් කියලා තියෙනවා. හරි මම පස්සේ කියන්නම් ඒක. පියන්නේ නම් මේක guys අර ගින්දරේම නියමට යනවන්න බලන්න. අර දැක්ක guys වාහන එමින් යන්නේ වාහන. ඔන්න ඩ්‍රිෆ්ට් එකක් දානවා. එයින් එන්න මම ඔන්න ඩ්‍රිෆ්ට් එක. අනේ නෑ අයියෝ වැරදුනා guys ඩ්‍රිෆ්ට් එක. මේක ඉතින් මේක තැන් තියනවා බලන්න අපි ඒක බලන්න යන් ඉස්සෙල්ලා. මේ ඩ්‍රිෆ්ට් කරන්න කලින්. මේක මේ ඕන් එකම ගන්න තියෙන මම දන්නේ හරියට. මේක අපි highway එකට අම්මා ඔයා දැක්කද දන්නේ guys welcome to highway. අපි යන් එන highway එකේ. ප්‍රශ්නයක් නෑ මොකක් කරේ වුණත් එපා වුණත් අපි අතනින් හැරිලෙමු. highway එකක් වගේම යන්න ඕන කියලා නෑනේ guys. ඒ නිසා අපි ඕනේ විදියට යන්න. हम तनකින් ඕවර්ටේක් කරලා ඔය ඉතින් පේරවදි guys මම ඕ නෑ අයියෝ මේවත් තියනවාද guys ටෝල් ෆී කියවන්න ඕනේ. හරි අයියෝ බෑ try the city වත් දෙකට අපි යන්නේ. ඔයාලා දැනගෙන නැති guys මම ඉස්සල්ලා ගියා 215ට. මම කවදාවත් දැකලා නැහැ guys මේ highway එක දෙපැත්තේ මෙච්චර ගෙවල් තියෙනවා. මේකද highway එක කියන්නේ නිසා. මේ ලංකාව වගේ රෙස්ට් ඒරියා එකකුත් තියෙනවා නේද මේ highway එකේ. ඔය දැකලා හරි guys මම 150කට යනවා මම 200. නෑ තව අපි exit එකට guys මෙතන මේ වාහනයක් දාලා තිබ්බා. අරක වහන්නෙත් නෑ ඇරෙන්නෙත් නෑ guys.
අපි රීස්ටාර්ට් කරමු. දැන් මොකද්ද guys කරන්නේ? හරි අනිත් පැත්ත. අයියෝ නෑ guys. හරි දැන් හරි guys. ඇතියාන්තම් අපි කාර් එක හරි ගස්ස ගත්තා. මේ පිටිපස්සේ තව වාහන තියෙනවා. මේක ඇරෙන්නෙත් නෑ. අප්පා ඇතියාන්තම්. දන්නවනේ guys ඉතින් පොඩ්ඩක් ඩාන් වෙන අඩුවුන් වෙනවා. මේක නම් හයිවේ එකක් වගේ පේන්නේ මට. ඕන බින්ගයක් අස්සෙන් යන්නේ හෝන් එකක් ගහගෙන මං. මේකේ මේ ඕන් එකක් ගෙවුවට හෙන්නේ නැහැ. මේ කවුද දන්නේ මේ ඕන් එකේ හෝල් සිස්ටම් එක හදපෙක් කියලා. ඕ මේ සිටි එක ලස්සන ඔන්න ඩ්‍රිෆ්ට් එක. ට්‍රයිඩි ඕ නෑ. ඕ ඒක ඇදලා කටි බය වෙන්න ඇති. ඒක ඩ්‍රිෆ්ට් එකක්ද ගාස් වතරින් වන්න ඩ්‍රිෆ්ට් කියලා සල්ලි ගාලා. අයියෝ අද ගාස් ඉතින් අපි වාහන ළඟින් යනකොට මේ ජම්පුත් තියෙන වාහන ළඟින් යනකොට දැන් ළඟින්ම ගිහලා හැප්පෙන්න වගේ යනවා සල්ලි හම්බ වෙනවා අපිට. මේ මොකද්ද මේ පොට් එක අපේ අම්මා. අපි යම් බලන්න. අලි මම මෙතන මටම ටාස්ක් එකක් හදා ගන්නවා. මේ සිටි එකේ මං කොහොමරි 200 පන්නලා යන්න ඕනේ. දැන් මම 250ක් දන්නේ නැහැ පැන්නුවේ නැහැ. ඔන්න යනවා 200 පන්නලා යන්න ඕනේ. එතකොට මොකක් කරේ? අනේ කමෝන් 250 අයියෝ ගායිස් ඔයාලා දකින්න ඇති ඒක 190 නැවතුණා. 199 නැවතුනේ ඒක. ඔන්න දැන් 250 අනිවාර්යෙන්. ඊයද ගායිස් මට පේන්නේ 152යි. අයියෝ ගායිස් ඔයාලා දැක්කද ඒක කීයද නැවතුනේ කියලා? අපි කොහේ හරි දිග්ග පාරක් හොයාගමු. මේ පාර හොඳයි වගේ මට. පාරක් නේ මොකක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. අපි යන් එහෙනම්. 128 140 යනවා 160. අයියෝ අරගේ හැප්පෙන ගන්නේ ටක් ගාලා 200ට යන්න. හරි 200 පෙන්නවා ගායිස්. අපි ටාස්ක් එක දිනුම් එන අයියෝ නෑ. අයියෝ කාර් එක අයියෝ නෑ BMW එක හරි නෑ. හරි පොඩි ස්ටන්ට් එකක් කරලා බලමු එහෙනම්. මේක මම TikTok එකේ දැක්කේ. ඔන්න ඔක තමයි ගායිස් ස්ටන්ට් එක. ඔන්න මෙහෙම. අපි ඕෆ් රෝඩ් යන් BMW එකකින්. අතන තියෙනවා ගායිස් ස්ටන්ට් කියලා එකක්. අපි ඒකට ජොයින් වෙමු. හරි ගායිස් ඉතින් මේ මට කියන්න දෙයක් තියෙනවා. මේ මගේ යාළුවන්ගේ channel එකක් තියෙනවා. ඒක subscribe කරගෙන යන්න. Darkno 1.5 Okit World Gaming Boy Agia කියන channel තුන subscribe කරන් යන්න. ඉතින් subscribe කරලා යාළුවට පොඩි support එකක් දෙන්න මට වගේම. හරි guys එකකින් පටන් ගත්ත මේක යන්. හරි යන්. හරි අපේ අම්මා නෑ යන්. ඕගේ අම්මා නෑ. හරි යන්. හරි අපි දිනුම්. අපි ඉතින් ඒක ස්ටන්ට් එකක් කියලා කියන්නත් බෑ guys. ඒක නිකන් අර අපේ නංගිටත් කරන්න පුළුවන් ඒ වගේ දෙයක්. අපි අම්මේ ලයිට් කණු වල මැද්දෙන් හප්ප ගන්න නැතුව. ඒක ඉවරයි. ඉතින් guys මේ ගේම් එකේ graphics කොහොමද මම drive කරන විදිය කොහොමද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ගේම් එක play කරන්න ඕන කට්ටිය drive quest කියලා play store එකේ ගහන්න නැත්නම් ඔය පහළ description එකේ තියෙන link එකකින් ගිහලා බලන්න. මෙතන 250ක් දන්නේ guys අපි දන්නේ. continue කරන්න බැරි වුණානේ මට. 250ක් දන්නේ guys. 250 මට හිතන විදියට 250 කොහොමද? 250 හරි 200යි guys. හරියටම 200 මේ මොකද්ද මේ? ඒක drift මේකක්ද කොහෙද guys බලමු අපි drift කරලා. අම්මා guys කොහොමද drift එක?
ඔන්න බලන්න. ඔන්න අතරින් ගිහලා වංගුව ගන්නකොට නියමර ගන්නවා ඩ්‍රිෆ්ට් එක ඔන්න. ඔන්න බලන්න. කොහොමද guys ඒක? මේක කැමරා වෙනස් කරන්න පුළුවන්ද දන්නේ නැහැ guys. පුළුවන්. අම්මා guys කොහොමද ඩ්‍රිෆ්ට් එක? මේක තමයි ඉතින් මගේ BMW එක. අපි මේ මෝඩ් එක අයින් කරමු නැත්තම් මේක කොහරි මොකක් කරේ වෙලා. ඒවත් ඔන්න අපි යන් එහෙනම්. මේක මේ කැමරා එකේ වැදුනම ඇක්සිඩන්ට් වෙනවා guys. ඒක නියම මේක. දැක්කද එතන වාහනයක් ඇදෙත් නෑ. මොන බලන්න දැන් මේ මම වීඩියෝ කරන කැමරා එක තියෙන එක වැදුනම ඇක්සිඩන්ට් වෙනවා. ඒක අර දැක්ක? නියමව අතල දෙනවා නිකන් අර ඇත්ත එක්කනේ පාරේ ඉඳන් ඒ කාර් එක වීඩියෝ කරනවා වගේ. අපි යන්. හරි guys ඉතින් අපි වෙන වේගින් යනවා. අපි 190 ක ඉන්නේ. ආරි 200 පැන්නවා එතනත්. අයියෝ ඒක අපරාධ මං අර ඩ්‍රිෆ්ට් එක ආය අර පැත්තට යන් අපි. හරි guys ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මතක තියාගන්න ෂෙයා කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි.